ලංකාවේ ප්‍රධාන ආහාර භෝගය කුමක්ද? A. තේ B. රබර් C. කොප්පරා D. වී. උත්තරේ V. දෙවෙනි ප්‍රශ්න. ශ්‍රී ලංකාවේ තේ වගාව වැඩිපුරම ව්‍යාප්ත ප්‍රදේශය කුමක්ද? A. උතුරු පළාත B. මධ්‍යම කඳුකරය C. දකුණු වෙරළ D. වයඹ පළාත. උත්තරේ මධ්‍යම කඳුකරය. ප්‍රශ්නාංක 3. ලංකාවේ වීලි කලාපයේ ප්‍රධාන වගාව කුමක්ද? A. තේ B. රබර් C. වී D. කෝපි. උත්තරේ B. ප්‍රශ්නාංක 4. කුඩාවැව් සංස්කෘතිය වැඩිපුරම පැවතියේ කුමන ප්‍රදේශයේද? A. දකුණු පළාත B. උතුරු මැද පළාත C. සබරගමුව D. බස්නාහිර. උත්තරේ උතුරු මැද පළාත. පස්වෙනි ප්‍රශ්නේ. ලංකාවේ පොහොර බෙදා හැරීම ප්‍රධාන වගකීම තියෙන්නේ කාටද? A. කෘෂි දෙපාර්තමේන්තුව B. සෞඛ්‍ය අමාත්‍යාංශය C. අධ්‍යාපන අමාත්‍යාංශය D. ප්‍රවාහන අමාත්‍යාංශය. උත්තරේ කෘෂි දෙපාර්තමේන්තුව